ආයිබෝවන් ටීඩියර් ලංකා YouTube channel සාදරයෙන් පිළිගන්නවා. අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයා බොන ජින්ජර් බියර් එක ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලා. අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය දෙකයි. ඒ තමයි සීනි මේ විදිහට හොඳින් සුද්ධ කරගත්ත ඉඟුරු කෑල්ලකුයි විතරයි අපිට මේකට අවශ්‍ය වෙන්නේ. දැන් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මේ කෝප්පයක් අරගෙන ඉඳලා ගන්නවා එළවලු කපන එකක්. මේක වඩපිනමගේ දැති තියෙන පැත්ත පේනවාට මේ දැතිදි පේන පැත්තෙන් මේ තියලා අපි කපා ගන්න තමයි තියෙන්නේ. අපි ඉක්මනට මේක කපා ගන්නවා. දැන් ඔයාලට පේනවා මේ කපා ගත්ත එකට අපි දැන් දානවා මේක සීනි. මේ සීනි විතර වද සීනි පදමකට දාගන්න ප්‍රමාණයකට මේ විදිහට සීනි දාගන්න එක තමයි දැන් පීක් කරවුවේ. මේද අපි දාපු සීනි ටිකයි මේ ඉඟුරු ටිකයි අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට කලවම් කරගත්ත ඉඟුරු ටිකට මේ විදිහට උණු වතුර හෝ සිසිල් වතුර දාගන්න ඕනේ. ඔයාලට කැමති විදිහට උණු වතුරට සීතල කරලා දාගන්න. මම දාගන්න නම් උණු වතුර. මේ විදිහට කලවම් කරගන්න තමයි කරන්න තියෙන්නේ. අපි හොඳට කලවම් කරගත්ත එක අපි මේ විදිහට පෙරා ගන්න ඕනේ. පෙරණ එකකින් මේ විදිහට පෙරා ගන්න ඕනේ. අපි හදලා ඉවරයි. මේක පෙරාගෙන හොඳට මේ විදිහේ හැන්දින් හොඳට මුදගෙන පෙරා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්ත අපේ ජින්ජර් බියර් එක. ඔයාලට රුපියල් 200 ගණන් 300 ගණන් වියදම් කරන්නේ නැතුව වගේ ගෙදර දින අමුද්‍රව්‍ය දෙකකින් මෙන්න මේ විදිහට තමයි අපේ ජින්ජර් බියර් එක හදාගන්නේ. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ටීඩීආර් ලංකා YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න.